ලෝකේ ව්‍යාපාර සංවිධානවල HR ප්‍රොෆෙෂනල්ස්ලාට තියෙන ලොකුම ඉෂුව එකක් තමයි තමන්ගේ HR ඩිපාර්ට්මන්ට් කොච්චර දුරට ස්ට්‍රෝන්ද නැද්ද කියන කාරණාව. මම අද මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ HR ඩිපාර්ට්මන්ට් එක ස්ට්‍රෙන්ත් එක කොහොමද මනින්නේ කියන කාරණාව. මම ප්‍රොෆෙසර් දුෂාද ආයරත්න මානව සම්පත් කළමනාකරණය පිළිබඳ මහාචාර්යයෙක්. HR ඩිපාර්ට්මන්ට් එක ස්ට්‍රෙන්ත් එක කොහොමද මනින්නේ? මීට අදාළ රිසර්ච් පේපර්ස් කීපයක් තියෙනවා. පළවෙනි රිසර්ච් පේපර් එක තමයි බොවෙන් ඇන් ඔස්ට්‍රොප්ගේ 2004 රිසර්ච් පේපර් එක. දෙවෙනි රිසර්ච් පේපර් එක තමයි ස්ටැන්ටන් එට් ඕල්ගේ 2010 පේපර් එක. තුන්වෙනි රිසර්ච් පේපර් එක තමයි දයාරත්න එට් ඕල්ගේ 2020 රිසර්ච් පේපර් එක. මේ රිසර්ච් පේපර්ස් වලින් මොනවද කියන්නේ? මේ රිසර්ච් පේපර්ස් තුනින්ම කියන්නේ HR ඩිපාර්ට්මන්ට් එක ස්ට්‍රෙන්ත් එක මනින්න පුළුවන් මොඩල් එකක් ගැන. මොකක්ද මේ මොඩල් එක? මේ මොඩල් එකේ තියෙනවා ඩයිමෙන්ෂන්ස් තුනක්. පළවෙනි ඩයිමෙන්ෂන් එක තමයි ඩිස්ටින්ක්ටිව්නස් කියන එක. මොකද්ද ඩිස්ටින්ක්ටිව්නස් කියලා කියන්නේ? HR ඩිපාර්ට්මන්ට් එකක් විශිෂ්ට වෙන්න ඕනේ. HR ඩිපාර්ට්මන්ට් එකේ විශිෂ්ටතාවය මනින්න අයිටම්ස් ගොඩක් තියෙනවා. හැබැයි මෙවැනි වීඩියෝ එකකින් අපිට අයිටම්ස් ඔක්කොම කතා කරන්න බෑ. මම අයිටම් කීපයක් ගැන කතා කරන්න. එක අයිටම් එකක් තමයි টপ මැනේජ්මන්ට් එක HR වලට අදාළ ඩිසිෂන්ස් ගන්නකොට HR ප්‍රොෆෙෂනල්ස්ලාට ඉන්වයිට් කරනවා නම් අපිට කියන්න පුළුවන් ඒ HR ඩිපාර්ට්මන්ට් එකේ විශිෂ්ටතාවය ඉහළයි කියලා. HR ඩිපාර්ට්මන්ට් එකේ විශිෂ්ටතාවය ඉහළ නම් අල්ටිමේට්ලි අපිට මොකද්ද කියන්න පුළුවන්? ඒ HR ඩිපාර්ට්මන්ට් එක ස්ට්‍රෝන් කියලා. විශිෂ්ටතාවයේ යටතේ දෙවෙනි අයිටම් එක විදිහට අපිට ගන්න පුළුවන් එම්ප්ලොයිස් ලගේ ඩේ ටු ඩේ වර්ක් රුටින්ස් වල HRM policies practices වගේ දේවල් පැහැදිලිව දකින්න පුළුවන් නම් අපිට කියන්න පුළුවන් HRM ඩිපාර්ට්මන්ට් එකේ විශිෂ්ටතාවය ඉහළයි කියලා. ටෙන්ෂන් එක තමයි කන්සිස්ටන්සි. කොහොමද අපි කියන්නේ HR ඩිපාර්ට්මන්ට් එකක කන්සිස්ටන්සි එක තියෙනවා කියලා? ඒකට අදාළවත් අයිටම්ස් ගොඩක් තියෙනවා. නමුත් අයිටම් කීපයක් මම සාකච්ඡා කළොත් එක අයිටම් එකක් තමයි HR ප්‍රොෆෙෂනල්ස්ලාට පුළුවන් නම් සේවකයන්ගේ පර්ෆෝමන්ස් වලට ගැළපෙන රිවෝඩ් සිස්ටම් එකක් ස්ථාපිත කරන්න. අපිට කියන්න පුළුවන් ඒ HR ඩිපාර්ට්මන්ට් එකේ කන්සිස්ටන්සි එකක් තියෙනවා කියලා. තොර HR ඩිපාර්ට්මන්ට් එකේ කන්සිස්ටන්සි එකක් තියෙනවා නම් අවසාන වශයෙන් අපිට කියන්න පුළුවන් HR ඩිපාර්ට්මන්ට් එක ස්ට්‍රෝන් HR ඩිපාර්ට්මන්ට් එකක් කියලා. තව අයිටම් එකක් මම අරගත්තොත් කන්සිස්ටන්සි යටතේ අපිට දකින්න පුළුවන් නම් টপ මැනේජ්මන්ට් එක නැත්නම් මැනේජ්මන්ට් එක බලාපොරොත්තු වෙන නැත්නම් එක්ස්පෙක්ටඩ් පර්ෆෝමන්ස් සහ එම්ප්ලොයිස් ලගේ ඇක්චුවල් බිහේවියර් අතර වෙනසක් නැත්නම් අන්න අපිට කියන්න පුළුවන් ඒ HR ඩිපාර්ට්මන්ට් එකේ කන්සිස්ටන්සි එකක් තියෙනවා කියලා. තුන්වෙනි ඩයිමෙන්ෂන් එක තමයි කන්සෙන්සස්. මොකද්ද කන්සෙන්සස් කියන්නේ? අපිට එකට ඇග්‍රීමන්ට් කියලා තෝරන්න කියන්න පුළුවන්. ඩයිමෙන්ෂන් එක යටතේත් අයිටම් රාශියක් තියෙනවා. අපි එක අයිටම් එකක් ගැන කතා කළොත් අපි හිතමු key HRM ප්‍රොෆෙෂනල්ස්ලා අතර HRM policies practices පිළිබඳ එකඟතාවයක් තියෙනවා කියලා. එහෙම එකඟතාවයක් තියෙනවා නම් අන්න අපිට කියන්න පුළුවන් ඒ HR ඩිපාර්ට්මන්ට් එකේ ඇග්‍රීමන්ට් එක නැත්නම් කන්සෙන්සස් එක ඉහළයි කියලා. ඒතකොට ඇග්‍රීමන්ට් එක ඉහළ නම් අවසාන වශයෙන් HR ඩිපාර්ට්මන්ට් එකේ ස්ට්‍රෙන්ත් එක වැඩි. ඉතින් අපි අවධානය යොමු කළේ HR ඩිපාර්ට්මන්ට් එකක ස්ට්‍රෙන්ත් එක කොහොමද මනින්නේ කියන කාරණාව. ඇත්තටම මෙවැනි වීඩියෝ එකකින් මේ ස්ට්‍රෙන්ත් එක මයින මොඩල් එකේ සියලුම කාරණා අවරණය කරන්න අමාරුයි. ඉදිරියේදී කරන්න ප්ලෑන් කරලා තියෙන වර්ක්ෂොප් එකකදී මම බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳ වැඩිදුර විස්තර සාකච්ඡා කරන්න. එවැනි වර්ක්ෂොප් එකකින් මුණ ගැහෙනකම් සියලුම දෙනාට සුබ අනාගතයක්.